ඩෙරි වලට. ලන්ඩන් ඩෙරි එහෙම නැත්නම් ඩෙරි ෂෝට් ෆෝම් එකෙන් කියන්නේ ගොඩක් අයිරිෂන් ඉංග්ලිෂ් කොන්ෆ්ලික්ට්ස් වලින් බැටකාපු සිටි එකක්. ඉතින් අපි අපේ ගමන ස්ටාර්ට් කරේ ඒ සිටි එකේ සෙන්ටර් එකෙන්මයි. ඉතින් ගොඩාක් දුක හිතෙන කතා ඒ වගේම ඇත්ත කතා ගොඩාක් ඒ බිත්ති පුරා ඇඳලා තිබුණා. මට ඒවා ටික රෙකෝඩ් කරගන්නම් බැරි වුණා. කොහොම හරි දැන් ඒ ඩෙරි කියන සිටි එක ෆ්‍රී සිටි එකක් වෙල විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ ඩෙරි කියන සිටි එක ගොඩක්ම ෆේමස් වුණේ ඩෙරි ගර්ල්ස් කියලා ටීවී සීරීස් එකක් ආවා. ඒකෙන් තමයි ඊට පස්සේ මේ සිටි එක ගොඩක්ම ෆේමස් වෙන්න ගත්තේ. මේ ස්ටෝන් මොන ස්ටෝන් එකද? බලමු මේක තියෙනවා මේ දැන් යනවා සෙන්ට් කුලුම්ස් කැතිඩ්‍රල් එකට. කොහොම හරි අපි යද්දී මේ පල්ලිය වහලා තිබ්බේ. සාමාන්‍යයෙන් එහෙම පල්ලි වහලා තියන්නේ නැහැ. ඒත් අපි දන්නේ නැහැ ඇයි මේක වහලා තිබ්බේ කියලා. මේක තමයි මං අර ඉස්සෙල්ලා කියපු ටීවී සීරීස් එක ඩෙරි ගර්ල්ස් කියලා. ඒක බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඒක මාරම ෆන්. ඉතින් ඊළඟට අපි ගියේ බෙල්ෆාස්ට් වල ගයිඩ් හෝල් කියලා එකකට. ඒක නිකන් සිටි හෝල් එකක් වගේ. ඒ වුණාට ඒක හරිම ඒකේ ආකිටෙක්චර් එක හරිම ලස්සනයි. ඒක ඇතුලේ එක්සිබිෂන් ඒ වගේ දේවල් ගොඩක් තිබ්බ අපිට බලන්න. අපි ගියේ හැලෝවින් දවස්වල හින්දා ඒක හැලෝවින් වලට හරියන්න ගොඩක් ලස්සනට සරසලා තිබ්බා. ඉතින් අපි හරිම ඉන්ට්‍රස්ටිං දේකුත් දැක්ක මේ බිල්ඩිං එකේදී. මේ බිල්ඩිං එකේ රීකන්ස්ට්‍රක්ෂන් එකක් කරද්දී එයාලට 1887 වලදාලා තිබුණ බඩු වගයක් හම්බුණා. ඉතින් ඒව ඇතුළේ තිබුණා ඒ දවස්වල ගහපු පත්තරයක් සහ ඒ දවස්වල භාවිතා කරපු කාසි වර්ග. ඒක එයාලා ප්‍රිසර්ව් කරන් ඉන්න විදිහ තමයි මේ. මේ මම්මා මසාලානේ. මම්මා මසාලා කියලා එකක් තියෙනවා සුපිරිය. නෙක්ස්ට් ස්ටොප් එක ගැන වල මොනවද කියන්නේ? යන්නේ ලොකු පාලමකට. දැන් අපි ඉන්නේ පීස් බ්‍රිජ් එක ගාව. මේ පේන්නේ පීස් බ්‍රිජ් එක. මෙතන.
සෙකන්ඩ් ඩේ එක සෙකන්ඩ් තර්ඩ්ද අද තර්ඩ් නේ third day. හරි තර්ඩ් ඩේ වුණාට අද තමයි අපේ ඔෆිෂියල් සෙකන්ඩ් ඩේ එක අපි ඉවර කරන්නේ. Thank you for watching this vlog. See you soon in another video. ඒකෙත් Hello. අද අපි යනවා අපේ third day එක Belfast city එක explore කරන්න. I'll show you. smart boy. අම්මට wifi connect කරලා අම්මටම connect කරන්න තියෙනවා නේ. නැවතත් වැස්සෙන් බාධා ඇති කරන මේ ක්‍රීඩා පිටියට අපි යන ට්‍රිප් එකේ කොහොමත් හැමදාම වහිනවා. දවස් Trip 3ක් එක ගියත් එක යනවා, දවසක් වහිනවා. හරි වහිනවා. මේ රටේ වැස්ස වැඩි. ඉතින් අපි මේ දැන් යන්නේ බෙල්ෆාස්ට් වල තියෙන ගොඩක් පරණ බිල්ඩින් එකකට. ඒකෙත් ආකිටෙක්චර් එක මාරම ලස්සනයි. ඒ වගේම ඒ බිල්ඩින් එක ගොඩක් පරණයි. මම හිතන්නේ 1909 තමයි හදලා තියෙන්නේ. ඒකේ ඇතුලේ තියෙන ආකිටෙක්චර් එක ඒ වගේම එළියේ තියෙන විදිහ ඒක හරිම ලස්සනයි. බෙල්ෆාස්ට් යනවා නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න ඕන තැනක්. අපි දැන් යනවා සෙන්ට් ජෝර්ජ්ස් මාකට් එකට. කො? Mushroom carbonara, please. Large one, please. Yeah. Pasta? Yes, please. Any eggs? No, that's all. Thank you. We got 3 more days to Friday. Just trying to make it back home by Monday morning. I swear I'm with somebody who cares. That's all, it's all I want. Woke up an optimist. The sun was shining a positive. FQ was talking trash. Hold me back, I'm about to spaz. 'Cause I got 4 or 5 seconds.
තරයිද? Full. With love come the time I'm gonna jump that train. With love come the time I'm gonna catch that train. වහිනවා කියන්නේ හොඳටම වහිනවා. පොඩි කෝවිලක් දාලා පෙන්නන්න. කෝවිලක් එක මාර ලස්සනයි මම පෙන්නනවා. කෝවිලක්. අපි දැන් ඉන්නේ වික්ටෝරියා ස්ක්වයර් එකේ. දාර විච්චු නඩන්දු කුජ්ජු. වික්ටෝරියා ස්ක්වයර් එකේ ඉඳලා අපි යනවා දැන් ඇල්බර්ට් ක්ලොක් එක ගාවට. ඒක පොඩ්ඩක් නිකන් අර බිග් බෙන් වගේ එකක් තියෙන හැබැයි ලොකු නෑ. බිග් නෙමෙයි පොඩි බේ. මම පෙන්නන්නම් ඒක. කමෙන්ට් එක දාන්නද මම? පොඩි බෙන්ගේ පොඩි ඇදයක් තියෙනවා. අද යන්න තියනවා තමයි. අද වෙලා තියෙන්නේ නේ. මේගොඩි යන්න ඕන. යා. අපි දැන් ඉන්නේ ටයිටැනික් මියුසියම් එක ගාව. මේවා කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ටයිටැනික් නැවේ ගිහිල්ලා නැති වුණ අයගේ බඩු ඒ දවස්වල නැවෙන් හොයාගත්ත මේ බෑග් ඒව තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ. අපි තව මාරම ෆන් දෙයක් කරා මේ මැෂින් එකෙන් මේකට කියන්නේ පෙනි ප්‍රෙස් කියලා. මේකෙන් අපිටම සුවනි එකක් හදාගන්න පුළුවන්. ඔයාගාව පෙන්සයක් තිබුණොත් එතකොට ඒ ස්වනි එක හදාගන්නවට තව ඔයාට පවුමේ කාසියක් දාන්න ඕනේ. ඉතින් ඒ පවුමේ කාසිය දාලා පෙන්සිය ඇතුළට දාලා තද කරාට පස්සේ අපිට එනවා පොඩි ස්වනි එකක්. ඒක ටයිටැනික් කියලා ගහලා තිබ්බා. ඉතින් ඔයාලත් ආවොත් මේක අනිවාර්යෙන්ම try කරන්න. අදත් සුපුරුදු පරිදි අපි හොඳටම තෙමිලා අපේ බෙල්ෆාස්ට් සිටි ටුවර් එක ඉවර කරන්න යන්නේ. අපි දැන් අපේ දවස් 3ක් අපි ඉවර කරා බෙල්ෆාස්ට් ටවුන් එක දවසයි ඊට පස්සේ ඊට කලින් දවසේ ලන්ඩන් ඩෙරි එක දවසයි ඊට පස්සේ ඊට කලින් අපි ගියා ජයන්ට්ස් කෝස්වේ. ඉතින් දවස් 4ක් හිටියා. මෙතනින් අපි vlog එක ඉවර කරන්න යන්නේ. Thank you for watching this vlog and see you soon in another video. Bye.